හායි ගෙදරින ගමන් නාසි ගුරාන එකක් කන්න හිතන. ඉතින් ගෙදර තිබ්බ දේවල් වලින් ඉක්මනටම හදාගත්ත නාසි ගුරාන එකක් තමයි මේ. නාසි ගුරාන එකට ඕන කරන සෝස් එක හදාගත්තා. සෝයා සෝස් මේස හැඳි 3ක්, තක්කාලි සෝස් මේස හැන්දක්, සීනි තේ හැඳි 1/2ක් විතර, චිලි පේස්ට් මේස හැන්දක් විතර දාලා හොඳට මික්ස් කරගෙන සෝස් එක හදා ගන්න ඕනේ. මේකට තව ඔයාලා ගත්ත ඉඟුරු සුදු ලූණු වලින් ටිකක් අරගෙන ඒකේ ඉස්මටියකුත් දාගත්තම ගොඩක් රසයි. මේ නාසි එක හදන්න මං බාස්මති හාල් වලින් රයිස් කුකර් කප් එකකින් කෝප්ප 2/2ක් විතර අරගෙන මේ වෙද්දි උයාගෙන තියෙන්නේ. ඔයාලා බත් එක හදන්න කලින් පැය 2-3කටවත් කලින් බත් එක උයාගෙන තියාගන්න. ඊට පස්සේ ඒක හොඳට නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ගත්තාම බත් එකේ හොඳට ඇට ඩ්‍රයි වෙලා වෙන වෙන විදිහට අපිට මේක මික්ස් කරද්දි ගන්න පුළුවන්. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා මේ විදිහට තියාගෙන ඉඟුරු සුදු ලුණු තලාගත්ත ඒවා ටික දාලා හොඳට බෙද ගන්න ඕනේ. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලුණු, කරපිංචා, මාළු මිරිස්, කැරට් ඒ ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඒකට බිත්තරයක් එකතු කරගන්නවා. මම මේ හදන්නේ ක්වික් නාසි එකක් නේ. මට එදා ගෙදර ෆ්‍රයිඩ් චිකන් තිබ්බ නිසා මම මේ ෆ්‍රයිඩ් චිකන් ටිකක් තමයි මේකට ඇඩ් කරගත්තේ. ඔයාලා මේකට චිකන්, සීෆුඩ් වගේ දේවල් ගන්නව නම් ඒක පොඩියට කපලා ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර හදාගත්ත සෝස් එකත් මේකට ඇඩ් කරගන්නවා. ඔයාලට රස අනුව ලුණු, ඒ වගේම සැර මදි වගේ නම් තව චිලි පේස්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තව සීනි හැඳි 1-1.5ක් විතර ඇඩ් කරගන්න. එතකොට තවත් මේක රසයි. ඊට පස්සේ අර කලින් උයාගත්ත බත් ටික ටික දාලා මේකේ හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේක හදද්දී චිකන්, සීෆුඩ්, සෝසේජ් ඒ වගේ ඔයාලා කැමති ඕනම දෙයක් දාලා මේක හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ නාසි ගුරාන් එක ගෙදරදිම හදලා බලන්න. කඩෙන් ගේන නාසි ගුරාන් වගේම රසට එනවා. බයි.